guys, welcome to our channel. So Kevin went to the outside. So other හිතුවා එයා ඉද්දී අව surprise එකත් එක්ක dinner එක හදලා තියන්න. ඒකට මම හිතුවා මේ දවස්වල videos වල තියෙන්නේ මේ YouTube videos වල one pot dish එකක් විදිහට හදන්නේ pasta. So මම ඒක අද try කරලා බලන්න හදන්නේ බලමු හරියට එයිද කියලා. ඉස්සෙල්ලාම පැස්ටා ටික මට රෙඩි කරගන්න ඕන නිසා මම බොයිල් වෝටර් වලට පැස්ටා ටික දාන්න යන්නේ. වීඩියෝ කරන ගමන් පැස්ටා ටික ඇඩ් කරන්න ගියපු නිසා ටිකක් වැඩිපුර මගේ අතින් පැස්ටා ටිකක් ඇඩ් වුණා. වෙනදට නම් මට සපෝට් එකට කෙවින් ඉන්නවනේ. අද ආයෙත් ඉතින් එළියට ගිහිල්ලානේ. පැස්ටා ටික තැම්බෙන ගමන් චීස් සොසේජ් එකකුත් මම ඇඩ් කරා ඒකත් එහෙමම තැම්බෙන්න. දැක්කද ගයිස් මම පොඩි වැඩ කෑල්ලක් දාන්න ගියා ෂේප් එක හරි ගියා හැබැයි. යූෂුවලි මම පැස්ටා හදද්දී ගොඩක් වෙලාවට මම අනියන් පොඩ්ඩක් ලොකු පීසස් වලට තමයි කට් කරන්නේ. එතකොට තමයි රස. දැන් රෙඩි වෙන්නේ එයාර් ෆ්‍රයි එකට දාන්න. මේ අනිත් අය නම් මම දැක්කා රෝ පැස්ටා තමයි දාන්නේ කෙලින්ම. ඒනට මම පොඩ්ඩක් තම්බලා ගත්තා. ඊට පස්සේ මේ විදිහට චීස්, අනියන්, salt, pepper, fresh milk, bell pepper, ginger, garlic ඒ ටික ඇඩ් කරන්න තියෙනවා. දැන් ඔක්කොම ඇඩ් කරලා ඉවරයි. දැන් මේකට ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරලා එයාර් ෆ්‍රයි එකට දාන්න හදන්න. It's ready to go. මම මේක ටයිම් එක 10 minutes තියලා ටෙම්පරේචර් එක 185 වගේ දානවා. Nice. videos වල තිබ්බ appearance එකම ඇවිල්ලා තියෙනවා. බලමු ටේස්ට් එක කොහොම වෙයිද කියලා. Guys, Kevin came. එයා ගෙදර ආවම තමයි මං කිව්වේ ඩිනර් රෙඩි කරලා තියෙන්නේ කියලා. කෙවින් මගේ ඩිනර් මීල් එක try කරන්න බලන් ඉන්නේ. මම දැන් අරන් ගියාට පස්සේ මොනවා කියයිද දන්නේ බලමු. Video nada. Vale. Sukriya. මොහොම තමයි අපි අද ඩිනර් එක ගත්තේ. That's it for the day. Bye. See you next time.